දින 30ක් පුරා හැමදාම අමු සුදුලූණු බිකක් කෑවොත් මොකද වෙන්නේ? පළවෙනි දවසේ ඔයා අමු සුදුලූණු බිකක් හපලා කනවා. රෝගවලට එරෙහිව සටන් කරන සල්ෆර් සංඝටකයක් වෙන ඇලිසින් ඔයාගේ ඇඟට එකතු වෙනවා. විනාඩි 30ක් ඇතුළත ඔයාගේ රුධිර වාහිනී ලිහිල් වෙන්න පටන් ගන්නවා. රුධිර පීඩනය පොයින්ට්ස් 2කින් හරි 3කින් හරි පහළ යනවා. තුන්වෙනි දවසේ ඉඳන් පස්වෙනි දවස වෙද්දී ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් ශක්තිමත් වෙනවා. සුදු රුධිරාණු 15%කින් වැඩි වෙනවා. හෙම්බිරිස්සාව හදන වෛරස්වල රෝග ලක්ෂණ මතුවෙන්නත් කලින්ම ඔයාගේ ඇඟේ ඒවා විනාශ කරලා දානවා. දෙවනි සතිය වෙද්දී කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. හොඳ කොලෙස්ටරෝල් වෙන HDL ආරක්ෂා වෙන ගමන් LDL මට්ටම 10%ක ඉඳන් 15ක් දක්වා අඩු වෙනවා. ඔයාගේ ධමනි නිතතින්ම පිරිසිදු වෙනවා. තුන්වෙනි සතිය වෙද්දී බඩවැල් වල තියෙන බැක්ටීරියා වෙනස් වෙනවා. අහිතකර බැක්ටීරියා මැරිලා ගිහින් හිතකර බැක්ටීරියා වර්ධනය වෙනවා. කෑම දිරවීම හොඳ අතට හැරෙනවා. බඩ පුරවා දැමීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. 30 වෙනි දවස වෙද්දී ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය 40කින් ශක්තිමත් වෙනවා. රුධිර පීඩනය සාමාන්‍යයෙන් රසදිය මිලිමීටර් 8ක් 10ක් විතර අගයකින් අඩු වෙනවා. කොලෙස්ටරෝල් පොයින්ට්ස් 10ක ඉඳන් 20ක් දක්වා ප්‍රමාණයකින් අඩු වෙනවා. ඇඟේ ප්‍රදාහනයන් 30කින් විතර අඩු වෙනවා. ඔයා දැන් සුදුලූණු බික් 30ක් කාලා ඉවරයි. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන හොඳම ප්‍රතිජීවක මාත්‍රා 30ක් ඔයාගේ ඇඟට ලැබිලා. පිළිකාවලට එරෙහිව සටන් කරන සංඝටක ඔයාගේ රුධිරයේ සංසරණය වෙනවා. හෘද රෝග හැදෙන්න තියෙන අවදානම සැලකිය යුතු විදියට අඩු වෙලා තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අමු සුදුලූණු කෑවම කටින් එන ගඳ නම් දරා ගන්න අමාරුයි. මේකට විසඳුම මොකක්ද? කෑවට පස්සේ අලුත් පාස්ලි කොළ ටිකක් හපන්න. ඒකේ තියෙන ක්ලෝරොෆිල් නිසා අර ගඳ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.